welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් අද මම ඔයාලව එක්කන් යන්න හදන්නේ පිටකොටු. ඉතින් අම්මට එයාට බඩු වගේක් ගන්න තියෙනවා කිව්වා. ඉතින් මටත් තියෙනවා චූටි අයිටම් ටිකක් අරගන්න. ඉතින් ඒ ටික ගන්න තමයි මමත් ඉතින් අම්මත් එක්ක යන්න ලෑස්ති උනේ. ඒ වෙලාවෙම අපේ මල්ලිත් ඉතින් ඔන්න යන පස්සෙන්ම එන නිසා එයත් ආවා. අපි 52 බස් එක තියෙනවා අපේ හන්දියට ගියාම කෙලින්ම පිටකොටුවට. ඉතින් හරිම ලේසි, කොහෙන්වත් බහින්න කරන්න ඕනේ නැහැ. ඉතින් අපි ඒ බස් එකේ නැගලා දැන් පිටකොටු යන ගමන් තමයි ඉන්නේ. ඉතින් සෑහෙන කාලෙකින් තමයි මම මේ පිටකොටු යන්නේ. ගිහිල්ලා නැති නිසාත් ආසා නිසාත් ඉතින් මං අම්මත් එක්ක පිටකොටු යනවා. ඉතින් මිස්සලාම අපි කරගත්තේ අපේ අම්මගේ මහන කතුර ටිකක් මොට්ට වෙලා කියලා ඒක හදාගත්තු එක. ඊට පස්සේ අපේ අම්මගේ මල්ලිගේ ෆෝන් වලට බැක් කවර් එකකුයි එතකොට ටෙම්පර්ඩ් ග්ලාසුයි දාගත්තා. ඉතින් මම මෙන්න මේ ෂොප් එකට එන්න ඕනේ කියලාම තමයි බලාගෙන හිටියේ ළමයි. මම දැක්කා අක්ක කෙනෙක් දාලා තියෙනවා Facebook එකේ වීඩියෝ එකක්. මෙතන ෆැන්සි අයිටම් චූටි ලස්සන ගර්ල්ස්ලා ආස වෙන අයිටම් ගොඩාක් තියෙනවා කියලා. ඉතින් මේ බලන්නකෝ මෙතන තියෙන මේ බලන්න මම මේ ඒවට හරිම ආසයි. මේ පාපිස්ස වගේ එකට හරිම සිනිඳුයි. ඉතින් මම ඒකෙන් එකකුයි තම මම වෝටර් බෝටල් එකක් ලොකු වෝටර් බෝටල් එකක් ගන්න ආසාවෙන් හිටියා. ඒක උනේ 1200යි. සාමාන්‍යයෙන් මං හිතන්නේ එක ගන්න ගියොත් 2000 ගාණක් විතර යනවා. ඉතින් මේකේ තියෙන හැම අයිටම් එකක්ම සෑහෙනම ලාභයි. ඉතින් මේ ලෑම්ප් එක ඔයාලා හිතනවද 2800 බලන්න හම්බෙයි කියලා? නැහැ, ඕක 8000ක් 9000ක් විතර වෙනවා. ඉතින් ලස්සන කැෆේස් වලට, ලස්සන රෙස්ටොරන්ට් වලට ඔයාලට ඕන කරන අයිටම්, ලස්සන කියුට් අයිටම් මේකේ ඔයාලා කැමති විදිහට පර්චේස් කරගන්න පුළුවන්. ඒ තරම් ලස්සන ගොඩාක් දේවල් මෙන්න මේ ෂොප් එකේ තියෙනවා. හරි, ඉතින් මේක තියන්නේ හරියටම පිටකොටුවේ දෙවෙනි හරස් වීදියේ කොනටම යන්න ඕනේ. කොන්ට ගිහිල්ලා වම් පැත්තට හැරුණාම තමයි එන්නේ ෂොප් එක තියෙන්නේ. හරි, ඉතින් ඊට පස්සේ ඇවිදලා මහන්සි නිසා අම්මයි මමයි මල්ලි අපි ගොඩාක් බොන්න ආස කල්කිරි එකක් බිව්වා. ඉතින් මේ කල්කිරි කියන්නේ අපි කොච්චර බිව්වත් අපිට එපා වෙන්නේ නැති ඩ්‍රින්ක් එකක් නේ. ඉතින් මාර මහන්සි ඇවිදලා බඩුත් අතේ තියාගෙන ඉතින් හැමදේමත් අරගෙන ඉතින් ඒක නිසා අපි වෙහෙස නිවා ගන්න කල්කිරියෙකුත් බීලා ආයෙමත් බස් එකට නැග්ගා 52ට ගෙදර එන්න. ඉතින් පිටකොටු ගිහාම ගොඩාක් දේවල් තියෙනවා ගන්න. ඒම යද්දී වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඉතින් හරිම ෂෝක් ඒ වුණාට මහන්සි. ඉතින් බඩු ගොඩාක් ගත්තා. අරගෙන පේනවනේ මගේ මූණේ හැටි මහන්සි අවුවත් සැරයිනේ. දැන් අපි මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. හරි, ඉතින් මේ චූටි vlog එකක් තමයි අද ඔයාලත් එක්ක share කරගන්න මම අරන් ආවේ. එහෙනම් තවත් දවසක ලස්සන vlog එකක් ඉක්මනින්ම ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙමින් අදට මම ඔයාලගෙන් සමුගන්න තමයි යන්නේ. එහෙනම් මම subscribe කරන්න, bell icon එක click කරොත් තමයි ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට notification එක එන්නේ. එහෙනම් මං ගිහින් එන්නම්. bye.